ඉතින් කොහොමද ඔයාලට අපි වට්ටරුණු වීඩියෝ එකේ අන්තිමට ඔයාලට කිව්වනේ අද හවස අපි යන්නේ රිවර් ක්‍රූස් ඩිනර් එකට කියලා. අපිට ක්‍රූස් එක ගන්න එන්න තිබ්බේ ඒසියාටික් එකට. එතන තමයි අපි ඒක තියෙන්නේ. ඉතින් අපිට ක්‍රූස් එකට නගින්න නම් තියෙන්නේ 7ට විතර. ඒත් අපි මෙතෙන්ට ආවා 5 විතර වෙද්දි මොකද මෙතන ඕපන් එයා මෝල් එකක් තියෙනවා. ඉතින් ඒක චුට්ටක් ඇවිදින්නත් එක්ක අපි ආවා. ඉතින් මෙතන ගොඩාක් ලොකුයි මේ ඒසියාටික් එක. මෙතන shopping කරන්න රෙස්ටෝරන්ට්ස් ඒ වගේ ගොඩාක් දේවල් තියෙනවා. ගණනුත් ගොඩක් සාධාරණයි. සමහර දේවල් අපි බලපු දේවල් වලින්. ඉතින් හැම දෙයක්ම මෙතන තියෙනවා. ඕන දෙයක් අපිට ගන්න පුළුවන්. ඉතින් අපිට කැමති නම් මේ වගේ ෆොටෝ එකකුත් විනාඩි 5න් ඇඳ ගන්න පුළුවන්. බලන්න හරි ලස්සනට ඇඳලා දෙනවා. එහා පැත්තෙන් විනාඩි 5ක් වෙද්දි print එකත් ගහලා ඉවරයි. විනාඩි 5න් print එකක් දෙනවා යාලා. මෙතන නම් ගොඩාක් ඇවිදින්න තැන් තියෙනවා. ඒ වගේම තමයි ෆොරිනර්ස්ලාත් ගොඩාක් ඉන්නවා මෙතන. මොකද අපි දැන් රිවර් ක්‍රූස් එක ගන්න එන්න ඕනේ ගොඩක් වෙලාවට මෙතෙන්ට එක්ක මෙතෙන්ට නැත්නම් අයිකොන්සියම් එක ගාවිනුත් රිවර් ක්‍රූස් එක ගන්න පුළුවන්. අපි බුක් කරපු ක්‍රූස් එකේ PA එක තිබ්බේ මේ පැත්තේ. ඉතින් අපේ නිසා ඒසියාටික් එකට තමයි ආවේ. මෙන්න මේ ලොකුවට පේන්නේ ඒසියාටික් එකේ තියෙන ස්කයි ෆෙරිස් වීල් එක. මේක වීඩියෝ එකට පොඩියට වගේ පේන්නේ. නමුත් ළඟට බැලුවම මාරම ලොකුයි. මෙතන හොල්මන් මන්දිරයකුත් තියෙනවා මේ තියෙන එක. සෙනඟ ගොඩාක් යනවා ඒක ඇතුළට. මම හිතන බය හිතනවත් ඇති මොකද ගොඩාක් සෙනඟ කෑ ගහනවා ඇහුණා එළියට එද්දීම. මේ පේන්නේ මේකේ රිවර් එකට පේන පැත්ත. ගොඩාක් රෙස්ටෝරන්ට්ස් තමයි මේ පැත්තට වෙන්න තියෙන්නේ. මොකද අර වීව් එකත් එක්ක බලාගෙන කෑම කන්න පුළුවන්. ඒ නිසා ගොඩාක් රෙස්ටෝරන්ට්ස් තියෙනවා මේ පැත්තේ. මෙතන ගොඩක් හවස් වරුවට සන්සෙට් එකක් තියෙන ටයිම් එකට මේ වගේ අර රෑ වෙලා තමයි ගොඩක් ලස්සන. දවල් වරුවට වැඩිය මොකද අර ලයිට්ස් එක්ක මාර ලුක් එකක් තියෙනවා. ඒ හරියම ගොඩක් රෙස්ටෝරන්ට්ස් එම මාර ලස්සනයි ගොඩක් දේවල්. අපි ඉතින් දැන් මේ ක්‍රූස් එකට නගින්න ඉන්න ගමන් කිව් එකේ අපි බුක් කරේ රොයල් ප්‍රින්සස් ක්‍රූස් එක. ඒ ක්‍රූස් එක හැබැයි අනිත් ක්‍රූසස් වලට වැඩිය චුට්ටක් ගණන් වැඩි. නමුත් අර ගොඩක් ෆැසිලිටිස් තියෙන නිසා අපි ඒක තමයි බුක් කරේ. ඉතින් අපි ක්‍රූස් එකට නගින ගමන් අපි කොහොමද බුකින්ස් දැම්මේ කියලා කියන්න ක්‍රූස් එකට. අපි රිවර් ක්‍රූස් එක බුක් කරේ trip.com එකේ. මොකද ගොඩක් ඔෆර්ස් තියෙන trip.com එකෙන් අපිට. ඉතින් ඒ නිසා අපි ඒකෙන් බුක් කරේ. ඉතින් මේ පේන විදිහට අපිට කැමති ක්‍රූස් එකක් බුක් කරගන්න පුළුවන්. ඉතින් එක එක ගණන් වලට තියෙනවා ක්‍රූසස්. ඉතින් ඉස්සෙල්ලා කිව්වා වගේ අපි තෝරගත්තේ රොයල් ප්‍රින්සස් ක්‍රූස් එක. ඉතින් අපිට ඒකට උනේ රුපියල් 18000ක් විතර අපි දෙන්නටම බබාට කොහොමත් ෆ්‍රීනේ. ඉතින් ඒ trip.com එකෙන් බුක් කරපු නිසා අපි වෙනම බුක් කරන්න ගියා නම් ඊටත් වැඩිය ගොඩක් ගණන් වැඩි. අපි ගොඩාක් දේවල් බුක් කරද්දී trip.com එක හරහා තමයි බුක් කරන්නේ. මොකද ගොඩාක් ඔෆර්ස් හම්බ වෙනවා. අපි ෆ්ලයිට් ටිකට්ස් බුක් කරද්දී උනත් ලොකු ගාණක් අඩුවෙන් අපිට ගන්න පුළුවන් හැමදේම. ඉතින් මේක තමයි රොයල් ප්‍රින්සස් ක්‍රූස් එක. අපි දැන් ඒක ඇතුළට යන ගමන් ක්‍රූස් එක ඇතුළට එන්න අය මේ විදිහට පිළිගන්නවා මේ කට්ටිය. ඉතින් ඇතුල් වෙද්දිම තියෙන මෙන්න මේ බා ඒරියා එක. ඉතින් ඕන දෙයක් අපිට ගන්න පුළුවන් එතනින්. වෙනම මෙනු එකක් තියෙනවා ඒකට. මෙන්න මේ විදිහට තමයි බුෆේ එක arrange කරලා තියෙන්නේ. ඉතින් අපි තුන්දෙනාට ටේබල් එක arrange කරලා තිබ්බේ ඩෙක් එකේ. ඉතින් මෙතන හරිම ලස්සනට පේනවා වටේම. මෙතන ඉඳන් ඉතින් සිරිනරම ක්‍රූස් එකේ යන ගමන් ඩිනර් එක ගන්න තමයි තියෙන්නේ. අපි තුන්දෙනාත් ඉතින් cheers කරනම පටන් ගත්තා. මට හිතෙන්නේ ක්‍රූස් එක ඇතුලේ ඉන්නවට වැඩිය ඩෙක් එකේ ඉද්දි ගොඩක් දේවල් හරිම ලස්සනට බලා ගන්න පුළුවන්. ඉතින් හරිම ලස්සනට ඔක්කොම පේනවා. අයිකොන්සියම්, මේ වගේම වටරුන් ටෙම්පල් එක, ග්‍රෑන්ඩ් පැලස්, ඒ වගේ තව ගොඩාක් දේවල් අපිට ක්‍රූස් එකේ යන ගමන් බලන්න පුළුවන්.
මේ තියෙන ක්‍රූස් එක ඇතුලේ ඉතින් මෙතනම තමයිනේ බුෆේ එකත් arrange කරලා තිබ්බේ. පේනවනේ ඉතින් හැමෝම කරන්නේ කණ එකට වැඩිය ෆොටෝ ගගහ ඉන්න එක. ඒ කියන්නේ හරිම ලස්සනට පේනවනේ ඉතින් වටේ යද්දි ක්‍රූස් එකේ ඉඳලා. බුෆේ එකේ හැම ජාතික වගේ කෑම තිබ්බා. තායි, වෙස්ටර්න් හැම දෙයක්ම. ඉතින් අපිත් එක එක ජාති try කරලා බැලුවා. කෑම නම් ගොඩක් රසට තිබ්බා. ඉතින් අපි මේ ඩිනර් ක්‍රූස් එකක් යන දෙවනි වතාව. ඉස්සෙල්ලාම අපි ගියේ මැලේසියාවල M.Tech එකකින් ඕගනයිස් කරපු තෙරෙන්ගානු ට්‍රිප් එකේ. යාලා අපිට ඩිනර් ක්‍රූස් එකක් arrange කරලා තිබ්බා කට්ටියටම. ඉතින් ඒක ෆස්ට් එක. අද අපි යන්නේ මේ තායිලන්ඩ් වල චව්පරෑ රිවර් එකේ රොයල් ප්‍රින්සස් ඩිනර් ක්‍රූස් එකේ. මේ විදිහට කැමති අයට බර්ත්ඩේ සෙලිබ්‍රේට් කරන්නත් පුළුවන්. රත්තරන් පාට දිලිසි පේන්නේ මේ ග්‍රෑන්ඩ් පැලස් එක. මේ හරිම ලස්සනට පේන්නේ වට්ටරුන් පන්සල. අපේ වට්ටරුන් ටෙම්පල් වීඩියෝ එකේ තියෙනවා දවල්ට කොහොමද වට්ටරුන් ටෙම්පල් එක පේන්නේ කියලා හරිම ලස්සනට. ඉතින් මේ පේන්නේ රැට පේන විදිහ. ඉතින් හරිම ලස්සනයිනේ. අර ඈතින් පේන්නේ බැංකොක් ටවුන් එකේ තියෙන රාමා 8 කියන බ්‍රිජ් එක. ඉතින් මේ රිවර් ක්‍රූස් එකේ යද්දි බැංකොක් ටවුන් එකේ තියෙන හැම දෙයක්ම හරි ලස්සනට පේනවා. හැම එකම අර ගෝල්ඩන් පාටට රත්තරන් පාටට තමයි පේන්නේ හරිම ලස්සනට. මේ දේවල් ඇත්තටම ඇස් දෙකෙන් දකිද්දි මාරම ලස්සනයි. මේ වීඩියෝ එකේ පේනවටත් වැඩිය ගොඩාක් ලස්සනයි ඇස් දෙකෙන් දකිද්දි. ඉතින් ඔයාලා තායිලන්ඩ් ට්‍රිප් එකක් ගියොත් අනිවාර්යෙන් මේ බැංකොක් වල තියෙන චව්පරෑ රිවර් ක්‍රූස් ඩිනර් එකකුත් අනිවාර්යෙන්ම දාගන්න. ඒ එක්ස්පීරියන්ස් එකත් අනිවාර්යෙන්ම ගන්න මෙහෙට ගියොත්. හැමෝම ඉතින් මේ විදියට සින්දු කී ඩාන්ස් කරා කාලා බීලා ඉවර වෙලා. පිටියාෂ බබත් ඉතින් ගොඩාක් එන්ජොයි කරා එයාගේ ඩිනර් ක්‍රූස් එක. ඉතින් මේ විදිහට තමයි අපේ චව්පරෑ රිවර් ක්‍රූස් ඩිනර් එක ඉවර වුණේ. තාම පියකට යන ගමන් අපි චව්පරෑ රිවර් ක්‍රූස් එකේ යද්දි දැකපු ලස්සන තැන්, ලස්සන දේවල්, අපි ගත්ත එක්ස්පීරියන්ස් එක තමයි මේ විදිහට ෂෙයා කරගත්තේ. ඉතින් ඔයාලත් ඒ දේවල් මේ වීඩියෝ එකෙන් දැකලා හරිම ලස්සනයි කියලා හිතුණා නම් ලයික් එකකුත් දාලා ලස්සන පුංචි කමෙන්ට් එකකුත් දාලා යන්න. ඒ වගේම අපිව සබ්ස්ක්‍රයිබ්ත් කරන්න. තායිලන්ඩ් වල ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනකන් හැමෝටම සුබ දවසක්. හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. බයි.